තුන් වරක් දෙක කියන්නේ 6යි. තුන් වරක් දෙක කියන්නේ 6යි. දෙවරක් තුන කියන්නේ 6යි. තුන් වරක් දෙකත් 6යි, දෙවරක් තුනත් 6යි. හැබැයි තුන් වරක් දෙකේ තියෙන concept එක නෙමෙයි තුන් වරක් දෙකේ තියෙන concept එක නෙමෙයි දෙවරක් තුනට තියෙන්නේ. තුන් වරක් දෙකේ තියෙන concept එක නෙමෙයි දෙවරක් තුනට තියෙන්නේ. අගයෙන් සමානයි නේ අගයෙන් සමානයි. ඩබල් එක අගේ මේ දෙන්න අගයෙන් සමානයි. ඩබල් අගයෙන් සමානයි. හැබැයි concept එක වෙනස්. දැන් මෙයාගේ තියෙන idea එක නෙවෙයි මෙයාගේ තියෙන idea එක. idea එක ගැන කතා කරන්නේ. දැන් බලන්න මෙයාගේ idea එක 3 වරක් 2යි. 3 වතාවක් 2යි කියන්නේ 3 මේ 3 වතාවක් 2. 2 3 වතාවක් එකතු කරලා 2 ඒවා 3ක්. 2 3 වතාවක් එකතු කරලා. මේක තියෙන්නේ දෙවරක් 3යි. ඒ කියන්නේ 3 ඒවා දෙවතාවක්. 3 ඒවා දෙවතාවක්. ඔන්නෝම. මේක තමයි මෙයාගේ idea එක. මේක තමයි මෙයාගේ idea එක. දැන් මම ගණිතයේ උත්තරේ ලබා ගැනීම සහ ගණිතයේ සංකල්පය ගැන වෙනස් දෙකක්. හරි. උත්තරේ සහ mathematical concept එක කියන්නේ දෙකක්. එක දෙකක්. සම්පූර්ණ දෙකක්. දැන් වෙලා තියෙන්නේ අපි සාමාන්‍ය පුරුදු වෙන්නේ maths කියලා උත්තර ගන්න. මොකක් හරි සමීකරණ සෙට් එකක් අරබාඩම් කරන් ඉන්නවා. නැත්නම් ගණන් හදන විදියක් උයි තියන් ඉන්නවා. ඒක සාමාන්‍යයෙන් දැන් මෙහෙම මේ ගණන් 1000ක් විතර හදනවා. පළවෙනි ගානේ ඉඳන් එකිනෙකට වෙනස් ගණන් 1000ක් හදනවා. ගණන් 1000ක් හදන විදිහ ඉගෙන ගන්නවා. හැබැයි 1001 වෙනි ගණන් හදන්න බෑ. හේතුව මේ ගණන් 1000 හදපු විදිහ විතරයි දන්නේ. 1001 වෙනි ගණන් හදන විදිහ දන්නේ නෑනේ. එතකොට 1001 වෙනි ගණන් හදාගන්න බෑ. දැන් මෙහෙම කරන්න පුළුවන්. එකම જાතියේ අංක වෙනස් කර කර ගණන් 1000ක් හදනවා. පළවෙනි ගණන් ඉඳන් 1000 වෙනි ගණන් දක්වා. එතකොට ඉතින් 1001 වෙනි ගණන් හදන්න පුළුවන්. ඒක ඉතින් A level වලට ගැලපෙන්නේ නැහැ කොහොමත්. O level වලට ගැලපෙන්නේ නැහැ. පාසල ගැලපෙන්නේ නැහැ. එකම જાතිය ගණන් හදලා තීරමන්නේ බං. එහෙම තීරමන්නේ නැහැ. දැන් බලන්න මේ ක්‍රියාවලිය තමයි සාමාන්‍ය ප්‍රැක්ටිස් වෙන්නේ. ඒ කියන්නේ ගණන් 1000ක් විතර හදනවා. එකිනෙකට වෙනස් ගානක්. ඒ ගාන හදන විදිහ ඉගෙන ගන්නවා. හැබැයි mathematical concept එක තේරෙන්නේ නැහැ. හරියට ගණිතමය සංකල්පය තේරුම් ගන්න එක ගානක් හදුවත් ඇති. ගණිතමය සංකල්පය තේරුම් ගන්න. එතනින් පස්සේ ඉතුරු ගණන් 1000ම තනියෙන් හදන්න පුළුවන්. දැන් බලන්න දැන් මේ උත්තර ගන්න ඕගොල්ලෝ මේ චූටිකෙක් වුණත් දන්නවා. හරි. 4 වසර වෙදි චක්‍රය දන්නවා මේක. හරි. හැබැයි මේ concept එක තේරුම් ගන්න නැහැ. concept එක තේරෙන්න ඕනේ. concept තේරුනොත් මේ දේවල් කිරීම සාමාන්‍ය ක්‍රියාවලියක්. ගණන් හදනවා කියන්නේ චූටි වැඩක් වෙනවා. හරි. concept එක අපි කරන්නේ ගණිතයේ concept එක උගන්වන එක. දැන් අපි 26ට ගණන් හදලා නැහැ. 2026ට ගණන් හදලා නැහැ. concept එක උගන්වලා තියෙනවා. 2027ට ගණන් හදන්න උගන්වන්නේ නැහැ. ගණිතයේ concept එක උගන්වනවා. thinking එක උගන්වනවා. හිතන්න හොඳ මොලයක් හදාගත්ත පස්සේ ගණන් හදන එක අතිශය සාමාන්‍ය චූටි වැඩක් වෙනවා. 26ට හොඳ තීරි පන්තියක් පේපර් ක්ලාස් එකක් තියෙනවා. 27ට හොඳ තීරි පන්තියක් පේපර් ක්ලාස් එකක් තියෙනවා. අපි කරපු වැඩ TikTok එකේ YouTube එකේ පොඩි කොටස් දාලා දිනන අපේ thinking ගැන අදහස් ගන්න පුළුවන්. ඒ වගේම 2028ට හොඳ පන්තියක් පටන් ගන්නවා. 2020ට හොඳ අය මේක full online පන්තියක්. මේක full online class එකක්. මේක පටන් ගන්නේ මාර්තු මාසේ 8 වෙනි ඉරිදා. මාර්තු මාසේ 8 වෙනි ඉරිදා රෑ 7 ඉඳන් රෑ 10 වෙනකන් ක්ලාස් එක. හරි. දැන් පළවෙනි දවසේ ඕන කෙනෙක්ට ෆ්‍රී ජොයින් වෙලා පළවෙනි දවසේ ඕන කෙනෙක්ට ෆ්‍රී ජොයින් වෙලා ඉගෙන ගන්න පුළුවන්. මැත්ස් හිතනවා කියන එකයි ගණන් හදනවා කියන එකේ වෙනස. ඒක ලොකු වෙනසක් තියෙන දෙකක්. දැන් අපිට ඒ අදහස නැහැ ගණන් හදනවා කියන එක අදහසක් තියෙනවා. ගණන් හිතනවා කියන එක අදහසක් නැහැ. හරි ඒක ලොකු වෙනසක් තියෙනවා. ඒ නිසා ඕන කෙනෙකුට පුළුවන් 2000 ක්ලාස් එකට මෙන්න මේ නම්බර් එකට WhatsApp message එකක් දාන්න 53 263 මේ නම්බර් එකට WhatsApp message එකක් දාලා free link එක ඉල්ලගෙන join වෙන්න පුළුවන් 2028 online class එකට. කොහේ class ගියත් thinking ඉගෙන ගන්න නම් මේ තැන් වලට වෙන්න වෙනවා. හරි. ඒ නිසා 28ට ගණිතය ඉගෙන ගන්න. ගණන් හදන විදිය, ඒ කියන්නේ ගණන් එක ගණන් හදන විදිය, ගණන් හදන රටා මේ රුමුත් මේව කරන්න, මේ මවුත් එහෙම කරන්න කියලා එන්න කටපාඩම් කරන සිස්ටම් එකක් නෙමෙයි නිවැරදි ගණිතයේ තියෙන්නේ. ගණන් කියන්නේ හරි අමුතු සීන් එකක් බා. මේ වගේ ගාන හිතන්න ඕනේ. උත්තරේ ගන්න එක සාමාන්‍යයි. හැම එකටම පුළුවන්. හැබැයි මේ concept එක තේරුම් ගන්න එක හැම එකටම බෑ. දැන් මේක අතිශය චූටි concept එකක්. අදින් පස්සේ ඔයගොල්ලෝ ජීවිතේ මෙන්න මේක හැමදෙස්ස මුළු වැඩ කරනවා. හරි. එතකොට මේ වගේ එකක් දැකලා ආයෙත් චූටි දෙයක් බං. සාමාන්‍ය දෙයක්.
ගණනය කිරීම පිළිබඳ මූලධර්මයේ ගණිතයේ. හරි ඒ නිසා ගණන් 1500ක් 2000ක් හදලා පිස්සු කෙලින්න නෙමෙයි ඕනේ. කන්සෙප්ට් එක හරියට තේරුම් ගන්න වැඩි ඉස්සරහට යන්න ඕනේ. හම්බෙමු මාර්තු 8 වෙනිදා 28 සෙට් එක මැත්ස් හිතන සෙට් එක.